තිබුණ වැහෙන මීනවර්ණවත සෝබනා ගෝචර වදන් පවසාවිදෝ සමසිත සුපසන් කරනා Krishna Krishna මේ පුංචි Krishna සුකුමාර මුවිලා සිත්‍යා කරන්නා Krishna Krishna මේ පුංචි Krishna සුකුමාර මුවිලා සිත්‍යා කරන්නා රජතුමාට ජය වේවා. ඔබතුමාගේ උපදේශවලට අනුව මෙන්න මම විෂාඹ ගෙනාවා. නන්දගමේ ඉන්න ළමයි ටික නම් ගස්වලට හැරෙයි. ඒත් පොඩ්ඩක් හිතන්නකො රජතුමනි. ඒ මායා ළමයා ගහක් වුණොත් එහෙම අපිට කරන්න කිසිම දෙයක් නැතුව යනවනේ රජතුමනි. එහෙම නේද? ඒ නන්දගමේ උද්දච්ච ළමයව ගහ කරන එක මගේ පුංචිම පුංචි සැලස්මක් විතරයි. ඉතුරු දේවල් ටික ඊට පස්සේ තමයි සිද්ධ වෙන්නේ චාරු අසුරයෝ. ඔයා ඉක්මනටම නන්දගමට ගිහිල්ලා මේ ගෙඩි ඒ ගමේ ළමයින්ට කණ්ඩ දෙන්න ඕනේ. එහෙමයි රජතුමනි. බලාගෙන සෙනු අඹ ගෙඩියක් නිසා ඔයා බිමට වැටෙන්න එපා. බේරගන්න මොනවද කරන්නේ සෙනු? ක්‍රිෂ්ණ වෙලාවට ආවේ නැත්තම් කවදාවත් එහෙම දෙයක් වෙලා නෑනේ. මම හොදින් මෙන්න ගන්න. ඔයාට ඇත්ති තරම් කන්න. එතකම් මම මෙයාව තනකොළ ටිකක් කන්න ඇරලවල එන්නම්. සෙනු මුලින් අත් දෙක හොදන් ඉන්න. මගේ වෙලාව ගොඩක් හොඳයි. එතකොට ළමයින්ගේ වෙලාව ගොඩක් නරකයි. දැන් ඉතින් අඹ වෙනුවට මේ විෂාඹ කන්නකෝ. අයියෝ මට මොකක් හරි වෙනවා. පේන විදිහට මෙයාලා කට්ටිය අම්මත් කාලා ගෙදරත් ගිහිල්ලා වගේ. හරි එහෙනම් මමත් යනවා ගෙදර. ක්‍රිෂ්ණා ඔයා අපේ සුදාම පුතාව කොහෙද හරි දැක්කද? සුදාම? එයා මටත් කලින් ගෙදර ආවේ නැන්දේ. ක්‍රිෂ්ණ අයියේ අපේ අයියා කොහෙද? සුබෝදත් ආවේ නැද්ද? මෙයාලා කට්ටිය ඔක්කොම මට කලින් ගෙදර ආවේ. මේක පුදුම වැඩක් නේ. ඇත්තටම මෙයාලා කොහෙද ගියේ? අම්මේ අයියා ගෙදර ඉන්නව නේද? එයා හිටියේ ඔයත් එක්කනේ ක්‍රිෂ්ණා. මොකක්? මෙතන මොකක් හරි තියෙනවා. අන්තිම පාරට මං එයාලව දැක්කේ යමුනා ගම් ඉවුරදී අඹ කකා ඉන්නකොට. යමු අපි ඒගොල්ලන්ව හොයමු. සෙනු බල්රාම් සුදාමා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. එයාලා වායේ හම්බ වෙයි. එයාලා වතුර කිලුණවත්ද? එයාලා යමුනා ගගේ නම් නැහැනේ. එතකොට එයාලා කොහෙද? අනේ මෙතන මෙච්චර ගස් ගොඩක් තිබ්බේ නැහැනේ. මේ ගස් කොහොමද මෙතනට ආවේ?
මගේ යාළුව ගස් ඇතුලේ ඇත්තටම මේ මොන මායාවක්ද? රජතුමනි මේ වෙනකොට ඔබේ බරුවා ගහක් බවට පත් වෙලාත් ඇති. තාම ඒ නන්දගමේ ළමයි ගස් වුණා විතරයි. දැන් ඇවිල්ලා තියන්නේ ඒ ගස් ටික විනාශ කරලා දාන වෙලාවයි. සේනු සුදාමා කොහෙද මේ ළමයි ටික ගියේ? සේනු මේ මොකද්ද මේ වෙන්නේ? අම්මේ හැමෝම ඉක්මනට ගමට එක්ක යන්න. හරි අපි යමු. අනේ ඒක යන්න මගේ යාළුවන්ගේ ගස්කාවට. බින්කුන්නට අභියෝග කරන්න තමු. මේ ගස් ගල් වගේ මෙච්චර හයිය වුණේ කොහොමද? කවුද මේක මෙහෙම කළේ? කියන්න. මෙහෙම කරලා කාටද තමන්ගේ මරණය ඕන වෙලා තියෙන්නේ? මේ ගස් විනාශ කරලා ඔයාගේ අවසානයට ඔයාමයි යට ගහගත්තේ. දැන්වත් මේ හානිය නවත්තන්න. එහෙම නැති වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙයි. ඔයා මොකද්ද මෙතනට වෙලා කරන්නේ? මේ අහන්න ළමයෝ. ඔයාට මේවා ගස් විතරක් වුණාට මට මේවා කෑම ළමයෝ. පැත්තකට වෙනවා. මේ තියෙන්නේ අඹ ගහක් නෙවෙයි අසුරයෝ. ඒ හින්දා බොරුවට පහර දීලා ඔයාගේ කකුල් රිද්ද ගන්න එපා. ඔයා මට අපහාස කරනවද? ඔයා දන්නවද ඔයා මේ කවුරු ඉස්සරහද ඉන්නේ කියලා? මම අසුරු බින්කුණ්ඩා. ඔයාගේ දක්ෂතා ගැන මම හොඳට අහලා තියෙනවා. ඒත් ඔයා මේ ඉන්න තත්ත්ව දැකලා මට හිතෙනවා ඒ ඔයාමද කියලා පොඩි සැකයක්. කට වහන්න. පේන විදියට සේරටම කලින් ඔයා ඉවරයක් කරන්න වෙයි වගේ. දැන් නම් මේ සෙල්ලම හොදටම ඇති. කොහොමද එහෙම වෙන්නේ? එතකොට තමුන්දේ උද්දච්ච ළමයා. ඔයා කියන කතාවේ ඇත්තක් තියෙන්නත් පුළුවන්. එහෙනම් ඔයාගේ අවසානය දැන් වෙනවමයි. එහෙනම් ඔයා මේ බින්කුණ්ඩගේ විෂ පාරවල් වලින් බේරුණා. ඒත් ගස් වෙලා ඉන්න ඔයාගේ යාළුවන්ට බේරෙන්න බැරි වෙයි. හැමතැනම මේ බින්කුණ්ඩගේ මායාව පැතිරිලා. ඒත් අර කොහොම ගහින්නේ? හරි තේරුණා. ඔයාට ඔයාගේ යාළුවන්ව බේරගන්න තියෙන එකම එක ක්‍රමය උද්දච්ච ළමයෝ. මං ඉදිරියේ තමුන්ගේ පරාජය බාරගෙන මං එක්ක යන්න එන්න ඕනේ. අනිවාර්යෙන්ම. ඒත් මම යන්න කලින් මම තව එකම එක උත්සාහයක් අරගන්නම්.
මේ මොනවද වෙන්නේ? නවත්තන්න මේක. නවත්තන්න. එපා! අනේ ඔයාලා හැමෝම කොහෙද ගියේ? හැම දෙයක්ම හොඳින් නේද? ඔව් හැමදේම හොඳින්. මෙයාලට මං කඩලා දුන්නු අඹ කෑවට පස්සේ ගස් යටම හොඳටම නිින්ද ගිහිල්ලා. මං මෙහෙට එනකොට මෙයාලා හොඳටම නිදියගෙන හිටියේ.